afternoon. කොහොමද ඉන්නේ කට්ටිය? හොඳින් ඉන්නවද? කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්න කියලා හිතුවා. මම වයිෆ් වැඩ ඉතින් මොනවා ගන්නද? මොකද වෙන්නේ? අපි අද යනවා තැනකට ඩුබායි වල ඉබ්බම්බතුතු මෝල් එකට යනවා. ඉතින් ගිහිල්ලා ලස්සන වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉස්සරහ මොකද වෙන්නේ කියලා. keep in touch. විනාඩි 10ක් 15ක් වගේ යනකොට අපි යනවා ඉබ්බම්බතුතු වලට. පරක් වුණානේ. ඉතින් පරක් වුණා. මොනවා කරන්නද? කන්නත් ඕනේ යන්නත් ඕනේ කොහොම කරන්නේ මේ. අපි තාම යනවා විනාඩි 10න් විතර. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. المحطة القادمة هي ابن بطوطة. The next station is Ibn Battuta. මොකෝ වෙන්නේ කට්ටිය අපි ඇවිදිනකම ඉන්නේ තාම කොහෙන්ද යන්නේ ඉතින් යනවා ඒ යන්නේ තේ හැම මෙහෙන් යන්නේ යා එහෙම මෙහෙන් එක යනවා කොහෙ එක යනවද දන්නේ නැහැ ඔයගොල්ලෝ ගොඩක් දකින්න නැති තව ඉස්සරහට තියෙනවා දකින්න දැන් ඉන්නේ චයිනා කෝට් එකේ ඉස්සරහ සමහර කෝට්ස් දකින්න නැති ඔයගොල්ලෝ कोर्स गोडක් තියෙනවා මෙහෙම. මම විස්තර දාන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉස්සරහ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඉබ්බම්බතුතු මෝල් එක ගැන කිව්වොත් මම ඔයගොල්ලෝ විස්තර මම කියන්නම් කියලා. මේක 2005 තමයි ඕපන් කරලා තියෙන්නේ ඩුබායි වල. මේක තමයි දැන් ලෝකේ තියෙන තීම් ටයිප්. ඒ කියන්නේ අපි කිව්වොත් එක විදියකට හදලා තියෙන එක තේමාවකට හදලා තියෙන මෝල් එකක්. මේකේ ඉබ්බම්බතුතු කියලා නම් වැටලා තියෙන 14 වන සතවර්ෂයේ ඉඳලා තියෙනවා මොරොක්කන් වල ට්‍රැවලර් කෙනෙක්. එයාගේ නම තමයි ඉබ්බම්බතුතු කියන්නේ. එයා ට්‍රැවල් කරලා තියෙනවා, එක්ස්ප්ලෝර් කරලා තියෙනවා හැමතැනම. ඒ හින්දා තමයි එයාගේ තීම් එකට අනුව තමයි මේක මේ හදලා තියෙන්නේ මෝල් එක. අනිත් එක තමයි මේ කාලය ගන්නේනවල තියෙනවා එක එක විදි වලට. ඔයගොල්ලොන්ට වීඩියෝ එකේ තියෙන එක විදිවල් ඒක මම ෆොටෝස් වලින් දාන්නම් වීඩියෝ එකේ තියෙනවා එක විදිවල් කොහොමද වෙන්නේ කියලා මේක දැන්ට තියෙනවා කෝඩ්ස් 6ක් තියෙනවා කලින් මම කිව්වා වගේ චයිනා කෝඩ් ඉන්දියා කෝඩ් පර්ෂියා කෝඩ් ඊජිප්ෂියන් ටියුනීෂියා ඔය දැන් ඔයගොල්ලෝ වෙන චයිනා කෝඩ් එකේ වීඩියෝ ටික චයිනා ටියුනීෂියා
ඇන්දොලේසියා කියලා කෝට්ස් 6-7ක් විතර තියෙනවා මේකේ. ඒ වගේම shops ගොඩාක් තියෙනවා මේකේ. අපිට කියන්නේ කියලා නිම ගන්න බැරි 300 400ක් විතර shops තියෙනවා මේකේ ඇතුලේ. එක වර්ගයේ කෑම වර්ග ගොඩාක් දේවල් තියෙනවා. දැන්ට ඔබ තමයි විස්තරේ ඉස්සරහට බලමු කොහොමද යන්නේ කියලා. අදට එක්ස්ප්ලෝර් කියලා කාලයකට දවස් තුනක් එක්ස්ප්ලෝර් එකක් කරේ බම්බකෝ මෝල් එකේ. අපු විස්තර කවුරු දකින්න ඇති. අපි අදට ඉවර කරනවා. හරි ඊළඟට බලමු කොහෙද යන්නේ කියලා. See you to next video.